හෙලෝ හයි අද අපි කතා කරන්න යන 2019 ආපු එපිසෝඩ් 6ක නෙට්ෆ්ලික්ස් සීරීස් එකක් ගැන. ඒකේ නම තමයි The Spy. මේ The Spy කියන TV සීරීස් එක අපි ගත්තොත් එහෙම මේක ඇත්තටම ජීවත් වෙච්ච මිනිස්සෙක් එලි කොහෙන් කියන ඊශ්‍රායෙල් ස්පයි කියන අපි කිව්වොත් ඔත්තුකාරේ ඊශ්‍රායෙල් ස්පයි කෙනෙක් ගැන තමයි කතාව 1960 වගේ වෙච්ච. ඒතර අපි ගත්තොත් එහෙම මේ එලි කියන්නේ ඊශ්‍රායෙලේ ජීවත් වෙච්ච සාමාන්‍ය විදිහට ජීවත් වෙච්ච ක්ලාක් කෙනෙක්. හැබැයි මෙයාගේ හිතේ තිබ්බ පොඩි දෙයක් මේ රට වෙනුවෙන් මොනවා හරි කරන්න ඕනේ කියලා. ඒ හින්දා මේකේ පෙන්නන මොකක් හරි ක්‍රමයකට මේ ඊශ්‍රායෙලේ ඉන්ටෙලිජන්ස් සර්විස් එක අපි කියන්නේ මොසාඩ් කියලා හඳුන්වන්නේ. ඒ මොසාඩ් කියන ඊශ්‍රායෙලි ඉන්ටෙලිජන්ස් සර්විස් එකේදී මෙයාට ප්‍රදානය කරනවා මිෂන් එකක්. මෙයාට රට වෙනුවෙන් යම් මොනවා හරි දෙයක් කරන්න ඕන තිබ්බර හිතේ ගැම්ම තියෙන්නේ. අන්න ඒකෙන් හින්දා මෙයා මේකට කැමති වෙනවා. එතකොට ඊශ්‍රායෙල් ගවර්න්මන්ට් එකෙන් මෙයාට දෙනවා ෆේක් ඩෙන්ටිටි එකක් ඊශ්‍රායෙලයේ බිස්නස්මන් කෙනෙක් කියලා. ඒකේ නම තමයි කමෙල් අමෙන් තාබෙත්. එතකොට මෙයාට ඩෙන්ටිටි දෙකක් තියෙනවා. එලි කොහෙන් විදිහට ඊශ්‍රායෙල් වල සිරියා වල කමෙල් අමෙන් තාබෙත් විදිහට. මේකේ ඉස්ලාම් මෙයාව යවනවා ආජන්ටිනාවට. මොකද මෙයාලා විශ්වාස කරන විදිහට මෙයාගේ පසුබිම හදන්න ඕනේ හින්දා. ඊට පස්සේ ආජන්ටිනාවට ආවට පස්සේ මෙයාව යවනවා සිරියාවට. මෙයාව යවන්නේ සිරියාවේ දමස්කස් කියන ඒ කාලේ හැටියට සිරියාවේ අගනුවර තමයි මේ දමස්කස් කියන්නේ. ඒකට ගියාට පස්සේ මෙයාගේ තියෙන බුද්ධිය පාවිච්චි කරලා වැදගත් තොරතුරු සිරියාවේ මිලිටරි බෑග්ග්‍රවුන්ඩ් එක තියෙන ගවර්න්මන්ට් ඔෆිසර්ස්ලත් එක්ක කනෙක්ෂන් හදාගෙන මෙයා මාරම වැදගත් වෙන දේවල් සිරියාවේ වැදගත් තොරතුරු ඊශ්‍රායෙල්ට යවනවා. මෙයා ඒ වගේම තමයි මේ සිරියාවේ ගවර්න්මන්ට් එක ඇතුලේ ජොබ් එකකුත් මෙයාට හම්බ වෙනවා. හැබැයි ගවර්න්මන්ට් ජොබ් එකක් හම්බ වෙනවා. මෙයා මේ යවපු ගොඩක් වැදගත් තොරතුරු ඒ කාලේ 6 day war කියන්නේ දවස් 6ක් එක දිගට යුද්ධයක් තිබ්බා. ඒ යුද්ධෙදී ඊශ්‍රායෙලයට ගොඩාක් වැදගත් වෙච්ච තොරතුරු යවුවේ මේ එලි කොහෙන් කියන ස්පයි. ඒතර මේ ෆිල්ම් එකේදී පෙන්නනවා ඒ දවස් 6 යුද්ධෙට මෙයා සිරියාවේ ඉඳන් වැඩ කරපු විදිය. ඊට පස්සේ මේක හැබැයි මේ විදිහට ජීවත් වෙච්ච එක මෙයාට හරිම ස්ට්‍රෙස්. මොකද මෙයාට හොඳ වයිෆ් කෙනෙක් හිටියා නඩියා කියලා. එතකොට එයා දන්නේ නැහැ ඇත්තට මෙයා කවුද කියලා. ඒ වගේ ෆැමිලි එකේ වෙච්ච දේවල් එක්ක එතකොට මෙයා පර්සනලි මේ ඩබල් මේ ඩෙන්ටිටි එකත් එක්ක ජීවත් වෙන ඒවත් එක්ක ලොකු ස්ට්‍රගල් එක හිටියේ. හැබැයි මෙයාට අර රට වෙනුවෙන් කරන්න තිබ්බ ආසාවට මෙයා මේක දිගටම කරගෙන යනවා. හැබැයි අන්තිමට මෙයාට හරිම අපි ගත්තොත් එහෙම මේක ඇත්තම කතාවක් ඉන්න මෙයා මැරෙනවා. කියන්නේ මෙයාව සිරියාවේදී අත්අඩංගුවට ගන්නවා. මෙයාව අහු වෙනවා. ඒ අහු වෙන්න මේ ෆිල්ම් එකේ මාර ලස්සනට එක පෙන්නනවා. සිරියාවේ කට්ටිය රෂියන් ටෙක්නොලොජි එක පාවිච්චි කරනවා. මොකද මෙයාලා මොනවද අපි කියන්නේ රේඩියෝ තරංග වලින් තමයි කමියුනිකේෂන් එක පවත්වාගෙන යන්නේ. ඒක අල්ලගන්න අලුත් ටෙක්නොලොජි එක පාවිච්චි කරලා කොහොම හරි මෙයාව අල්ලගන්නවා ස්පයි කෙනෙක් විදිහට. ඒකම මෙයාව ප්‍රසිද්ධියේ එල්ලලා මරලා දවස් ගාණක් තියෙනවා. ඒ ඉන්සිඩන්ට් එක එහෙම මේ සීරීස් එකේ අන්තිමට පෙන්නනවා. ඒක මාර විදිහට දැනෙනවා. ඒ හින්දා මේක එපිසෝඩ් 6ක පොඩි මිනි සීරීස් එකක් ඉඳන් අනිවාර්යෙන් බලන්න කියලා ආරාධනා කරනවා.